ආයුබෝවන් සේවාපියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. රජය මගින් නිවාස නොමැති පුද්ගලයන් සඳහා නිවසක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 15ක නිවාස ණයක් ලබා දෙනවා. ඉතින් නිවාස අධිකාරියෙන් තමයි මේ ණය ලබා දෙන්නේ. මෙහිදී මේ ඉල්ලුම්කරුවන් සඳහා කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒ වගේම ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කිහිපයක් තියෙනවා. මෙන්න මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින මේ වීඩියෝව සමග ඔබට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. රජයේ නිවාස ආධාර වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිවාස සම්වර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන රුපියල් ලක්ෂ 15ක නිවාස ණය ලබා දීමේ වැඩසටහන ඒ සඳහා කොන්දේසි කිහිපයක් යටතේ ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. අපි බලමු මේ ඉදිරිපත් කර යුතු ලිපි ලේඛන සහ මේ කරුණු කාරණා මොනවද කියලා. මෙම නිවාස ආධාර වැඩසටහන යටතේ නාය හිමියා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කිහිපයක් තියෙනවා. එහිදී මුලින්ම ජාතික හැඳුනුම්පත, ඒ වගේම ඉඩමේ ඔප්පුවේ පිටපත සහ ඉඩමේ අයිතිය තහවුරු කළ හැකි ලියකියවිලි. මෙහිදී ඔප්පුව නැත්නම් මේ ඉඩමේ පදිංචි වෙලා ඉන්නව නම් ඉඩමේ අයිතිය තහවුරු කරන්න පුළුවන් විදියට ග්‍රාම නිලධාරිය විසින් හතර මායිම් තහවුරු කරලා ප්‍රාදේශීය ලේකම් සහතික කරලා ලියුමක් තියෙනවා නම් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තමයි මේ නිවාස ණය ලබා ගැනීමේදී ඔප්පුව තමාගේ නමටම තියෙන්න අවශ්‍ය නැහැ. ඥාතියෙකුගේ නමට හෝ දෙමාපියන්ගේ නමට තියෙනම් දිවුරුම් ප්‍රකාශයක් මගින් මේ නිවාසය හදනවට විරෝධතාවයක් නැති බවට ලියුමක් ලබා දෙනවා නම් ඒක ප්‍රමාණවත්. මීට අමතරව ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආදායම් වාර්තාවක් ගන්න අවශ්‍ය වෙනවා. ඔබ ගන්න මේ ණය මුදලේ වාරිකය වගේ 5 ගුණයක මාසික ආදායමක් ඔබට තියෙන බවට තහවුරු කරලා ආදායම් වාර්තාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මේක ග්‍රාම නිලධාරීලා දැනුවත් වෙලා ඉන්නවා. උන්ට කිව්වම ඔබට පුළුවන් මේ ආදායම් වාර්තාව ලබා ගන්න ආකාරය දැනගන්න. ඒ වගේම තමයි ඔබ ගන්න ණය මුදල මේ රුපියල් ලක්ෂ 15 අවුරුදු 10කට හෝ 5කට ගෙවන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ණය හිමියට මහජන බැංකුවේ හෝ ලංකා බැංකුවේ සක්‍රිය ගිණුමක් තියෙන්න ඕන. මෙන්න මේ ගිණුමේ පිටපතක් අවශ්‍ය වෙනවා ණය ලබා ගැනීමට. සාධන නිවසේ සැලැස්ම අවශ්‍යයි. නිවසේ ඡායාරූපයක් අවශ්‍යයි සහ මේ ණයකරු විසින් දිවුරුම් ප්‍රකාශයක් සහතික කරලා දෙන්න ඕන. සාමදාන විනිසුරුකරුවෙක් යටතේ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් තමයි මේ දිවුරුම් ප්‍රකාශය ගන්නෙ. මෙහිදී මේ සාමදාන විනිසුරුවර ඉදිරියේ රුපියල් 50ක මුද්දරයක් උඩ අත්සන් කරලා මෙන්න මේ දිවුරුම් ප්‍රකාශය ණයකරු විසින් ලබා දෙන්න ඕන. ඊට අමතරව රජයේ අපකරුවන් දෙදෙනෙක් අවශ්‍ය වෙනවා ණය ලබා ගැනීමට. එහිදී මේ අපකරුවන්ගේ වැටුප් වාර්තා අවශ්‍යයි. ඒ වගේම මේ අපකරු හැඳුනුම්පත් පිටපත්, අපකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ සහ අපකරු ප්‍රකාශ අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියලු දේ සම්පූර්ණ නම් ඔබට මේ ලක්ෂ 15 නිවාස ණය 112ක පොලිය යටතේ ලබා ගන්න පුළුවන්. අවුරුදු 10කට හෝ 5කට ගෙවන්න. මෙහිදී ඔබගේ වාරිකය තීරණය වෙන්නේ මේ ඔබ ගන්න කාල සීමාව මත. ඉතින් ඔබට වැඩිදුර මේ විස්තර දැනගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාස සම්වර්ධන නිලධාරියගෙන්. මෙහිදී මේ ණය ඉල්ලුම් කරනවා නම් ඔබට අත්‍යවශ්‍යයෙන්ම ඉඩමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉඩමේ නිරවුල් බව ඔප්පු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන. ඊට අමතරව නිවසේ අත්තිවාරම දාලා තිබීම අවශ්‍යයි සහ මේ රජයේ ඇප දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියලු කොන්දේසි සම්පූර්ණ නම් ඔබට මේ නිවාස ණය ලක්ෂ 15 112 පොලිය යටතේ ඉල්ලුම් කරන්න පුළුවන්. අවුරුදු 5කට හෝ 10කට. ඉතින් වාරිකය මේ ඔබගේ තීරණය වෙන්නේ මෙන්න මේ කාල සීමාව මත. ඒ වගේම තමයි මේ නිවාස ණය ලබා දෙන්නේ අධීර කිහිපයක් යටතේ එකවර මේ මුළු මුදලම ලබා දෙන්නේ නැහැ. මොකද අතිවාරමක් දාලා තියෙන තැනින් නිවස ගොඩනගනවද නැද්ද කියලා පළවෙනි අධීරයේ වාරික නිදහස් කරලා මේ නිවාස අධිකාරිය නිලධාරීන් විසින් අධීක්ෂණය කරනවා. ඔවුන් ඇවිල්ලා මේක නිවස හදලාද කොයිතරම් මේ දීපු ප්‍රමාණයට නිවස ගොඩනගලාද කියලා මේ ඡායාරූප අරගෙන ඒ සියලු විස්තර ලබා ගන්නවා. එහිදී අනිවාර්යෙන් ඔබ මේ සල්ලි වලින් නිවස හදලා පෙන්වන්න ඕන. මොකද මේක ජාතියේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් විදියට දුප්පත් පුද්ගලයන් සඳහා නිවස හදාගන්න අඩු පොලිය යටතේ දෙන නිවාස ණයක්. ඉතින් ඒ පුද්ගලික බැංකුවකින් මේ ණය ලබා ගන්න බැහැ සාමාන්‍යයෙන්. අනිවාර්යයෙන්ම නිවස හදන්න ඕන මේ ණය ලබා ගන්නව නම්. මේ පුද්ගලයන් මේ ණය ලබාගෙන වෙනත් දේවල් වලට යොදවන නිසා මේක අධීර කිහිපයක් යටතේ නිවස හදන ප්‍රමාණය බලලා තමයි වාරික නිදහස් කරන්නේ. ඒක නිසා ඔබ මේ ණය ඉල්ලුම් කරනවා නම් අනිවාර්යයෙන්ම නිවස හදන්න වෙනවා. වෙනත් අවශ්‍යතාවයට මේ ණය ලබා ගන්න බෑ.
බොහෝ පුද්ගලයන් මේ ණය මුදල ලබා ගන්න පැමිණෙනවා. නමුත් ඔවුන් නිවසේ අඩිතාලම හෝ දාලා නැහැ. ඒක නිසා මේක ගන්න ලැබෙන්නේ නැහැ. කොතරම් දුප්පත් වුණත් මේ ඔබ පදිංචි වෙලා ඉන්න ඉඩමේ නිරවුල් කරගෙන ඒ කියන්නේ මේක ඔප්පු අවශ්‍ය නැහැ. 4 මායම් සීමා හෝ තහවුරු කරලා ග්‍රාමීය නිලධාරිය මගින් ගෙනල්ලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේ අඩිතාලම පොඩි කොටසක් හෝ දාලා තියෙන්න ඕනේ. එහෙම නැතුව කාමර දෙකක්වත් අඩිතාලම දාපු හිස් ඉඩම් වලට මේ නිවාස ණය ලබා දෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා මේ කරගන්න විදියක් නැහැ. අඩිතාලම නැතුව මේක ලබා දෙන්න කියලා. උනාට එහෙම ලබා දෙන්න මේකේ කොන්දේසි තියෙනවා. එහෙම ලබා දෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඔබට අඩිතාලම දාගන්න වෙනවා ඔබගේ මුදලෙන්. ඊට පස්සේ තමයි මේ ලක්ෂ 15 නිවාස ණය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේ නිවාස ණය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති අපහැදිලි තැනක් තියෙනවා. වැඩි විස්තර ඔබට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාස සංවර්ධන නිලධාරී හමුවන්න. ඉතින් සමුදා හෝ බදාදා දින ගියොත් ඔබට මේක කරගන්න පුළුවන්. විශේෂයෙන් සමුදා දවසක යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔබට වැදගත් වෙන්නේ නැති. මෙවැනි වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.